අද ඔයාලට අරගෙන ආවේ වෙසමුණි රජතුමාටත් බිය නොවුන සූනියම් යක්ෂයා. සූනියම් දෙවියන් ලෙසින්ද හඳුන්වන ගම්බාර දෙවියන් ලෙසින් දේවත්වයටද පත්වුන අපේ ගම්බාර දෙවියන් පිළිබඳවයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. පුරාණ භාරතයේ අභිමානවත් වඩිගනම් රාජධානියක් විය. දෙවංගනන් පරදන රූසපුවක් හිමි යෞදගිරිනම් බිසව මාලිගාවම සඳඉලියසේ ආලෝකවත් කළාය. එහෙත් මිනිස් දෑසට පමණක් නොව ඇගේ ඒ මනස්කාන්ත දීප්තිය දෙව්ලොව වැජමෙන දෙවිවරුන්ගේ දෑසින් පවා ගිලිහී ගියේ නැත. එක් දිනක් අහස් ගෙබින් වඩිනා එක්තරා දෙවියෙක් යෞදගිරි බිසවගේ රූසපුව දුටුවේය. ඇගේ රූපශ්‍රීයට වශී වූ ඔහු කාමයෙන් මත් වී ඇගේ සිරුරට ආවිෂ්ට විය. ඇගේ ආත්මය සොරකම් කලාක් මෙන් ඇය සිහිසුන් වී බිම ඇද වැටුණි. කවුරුන් හෝ පැමිණෙන රැජින සිහිසුන් වෙලා බිසවුනි මෑට කුමක්ද සිදු වී ඇත්තේ? අය සදුරතලේ වැටී සිටියේදී සේවිකාවන් පිරිසක් අය මේ රැගෙන තිබෙනවා රජතුමනි. එසේනම් වහා වෙදදුරන් සහ මන්ත්‍රාචාර්යවරුන් කැඩවන්න. එසේ රජතුමනි. වෙදදුරන් සහ මන්ත්‍රධාරී ඍෂිවරුන් විසින් ඈ ප්‍රකෘති තත්වයට පත් කළේය. බිසවුනි මදක් විවේක ගන්න. සෘෂිතුමනි මදක් මා සමග පැමිණෙන්න. සෘෂිතුමනි අග බිසවට සිදු වී ඇත්තේ කුමක්ද? කලබල නොවන්න මහරජ. අය දේවාරූඩයක් නිසා සිහිසුන් වී ඇත. නමුත් රාජ්‍යයට අශු පෙරනිමිත්තක්ද පෙන්නුම් කරනවා. ඒ කුමක්ද සෘෂිතුමනි? අග බිසව දේවාරූඩෙන් පසුව ගැබ්ගෙන තිබෙනවා. නමුත් ඒ රාජ්‍යයට අශු පෙරනිමිත්තක් බව පෙන්නුම් කරනවා. ඒ අයිද සෘෂිතුමනි? මේ තේරුම් ගැනීමට අපහසුයි. කරුණාකර විස්තර කරන්න. ඒ දිව්‍යමය උපතක්. එහෙත් ඒ උපදින කුමරා මේ රාජ්‍යම දිනක ලෙවිලක් කරන්න ඇත. සෙමින් කාලය ගෙවී ගිය අතර දරුවාද කෙමෙන් වැඩෙන්නට විය. ඒ සමගම